විශ්වමඩු පිරමන්තකුලම් ප්‍රදේශයේ කොටි කඳවුරක් පැවති භූමියකින් මෙම අවියේ කොටස් ඇතුළු යුදෝපකරණ තොගය සොයාගත්තා. 58 සේනාංකය සිය ක්‍රියාන්විතයේදී මෙම ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් විනාශ කරමින් ඉදිරියට යාමෙන් පසු දෙවන ආරක්ෂක වළල්ල ලෙස රැඳී සිටින්නේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතු 57 සේනාංකයයි. මෙම යුදෝපකරණ සොයාගත්තේ එම සේනාංකයේ ලුතිනන්ට් කර්නල් සිසිර පිලපිටිය ආන දෙන 573 බල සේනාවේ 4 වන ජාතික ආරක්ෂක බලමුළුවයි. කාලතුවක්කු අවියේ බැරළය ඇතුළු කොටස් සමග මෙම යුදෝපකරණ වලදමා පොල් එලි සහ ලෑලි තොගයකින් වසා දමා තිබූ බවයි හමුදාව පවසන්නේ. කාලතුවක්කු අවිය සොයා ගන්නා විට හමුදා ප්‍රහාරයක් හේතුවෙන් ඊට බරපතල හානි සිදු වී තිබුණා. එසේම ප්‍රහාරයකින් හානියටපත් මිලිමීටර 122 ප්‍රමාණයේ අවියක කොටස්ද මෙහිදී සොයාගත්තා. RPG බෝම්බ තොගයක් කාලතුවක්කු අවි පුපුරවා හැරීම සඳහා යොදා ගන්නා වැඩි දියුණු කළ බෝම්බ මෝටාර් බෝම්බ හා ස්වයංක්‍රීය අවි කිහිපයක්ද මේ අතර වනවා. ත්‍රස්තවාදීන් රැඳී සිටින අවසන් බිම්මංගල දත්පත් කර ගැනීම දක්වා එක් පසකින් ක්‍රියාන්විතයේ සිදුවෙද්දී යලිත් සංවිධාන වීමේ අපේක්ෂාවෙන් කොටි ත්‍රස්තවාදීන් සංගවා ගිය අවි ආයුධ තොග වශයෙන් හමුදාව වෙත දැන් හමු වෙමින් තිබෙන්නේ එය මෙරට ත්‍රස්තවාදයේ අවසානයේ බව කියා පාමින්. හමුදාවත් පත් කරගත් ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. රූපවාහිනී අමල් සමන්ත විශ්වමඩු සිට